හොඳයි සාදු කියනකො කවුරු? අද අපිට කතා කරන්න තියෙන්නේ වීති මුක්ත කාණ්ඩයේ 35 වෙනි කොටස. අද කතා කරන්නේ චතුර්වේද කර්මයන්ගේ විපාක ස්ථාන. කිව්වනේ චතුර්වේද කර්ම කියලා අපි කිව්වේ කුසල අකුසල කර්ම කුසල කර්ම ඊළඟ රූපාවචර අරූපාවචර මහග්ගත ලෝකෝත්තර විදිහට කතා කරානේ. දැන් ඒව කොහොමද විපාක දෙන්නේ කියලා අද මෙතනින් ඒ කොටස අවසන්. එතකොට හිතේ ඇති වෙන සිත් වලට විපාක දෙන ස්ථාන විපාක දෙන විදි විපාක දෙන ආකාර සියල්ල අදින් කතා කරලා අවසන් වෙනවා. හිතින් දැන් තියෙන්නේ දැන් කියන්නේ ප්‍රවෘත්ති හා මේ ප්‍රතිසන්දි හා ප්‍රවෘත්ති විපාක ගැන අදින් කතා කරලා ඉවරයි. හෙට කතා කරන්න තියෙන්නේ මැරෙන එක ගැන. මැරෙන්නේ කොහොමද කියලා. ඒ ඉපදෙන හැටි ඉන්න හැටි මෙතනින් ඉවරයි. හෙට ඉඳන් තියෙන්නේ මැරෙන හැටි. හරි දැන් බලමු චතුර්වේද කර්මයන්ගේ විපාක ස්ථාන 12 අකුසල් අතුරෙන් උපේක්ඛා සහගත උද්දච්චය හැර. එහෙම කියනකොට ඔයගලන්ට ටක් ගාලා මතක් වෙන්න ඕන උපේක්ඛා සහගත උද්දච්චය කියන්නේ මොකක්ද කියලා. අර මෝහසිත දෙකක් කතා කරන්නේ. මෝහසිත දෙකක් කතා කරා. ඒ මෝහසිත දෙකේ එකක් තමයි උපේක්ඛා සහගත උද්දච්ච සිත. එතකොට ඒක ඇර අනිත් 11 සතර අපායේ ප්‍රතිසන්දි විපාක දෙන්නේ. අර උද්දච්ච සිත ප්‍රතිසන්දි විපාක දෙන්නේ අනිත් 11ම ප්‍රතිසන්දි විපාක දෙන්නේ හතර අපායේ. මේ ප්‍රතිසන්දි විපාකය නම් අකුසල විපාක උපේක්ඛා සහගත සම්තිරණය බව දතේ. එතකොට ඕගොල්ලන්ට කියලා දීලා ඇති අපි මේ විපාක සිත් දැන් කරන ලද කුසලයේ දැන් විපාක දෙනකොට විපාක දෙන සිත් වලට කියන්නේ විපාක සිත් කියලා. දැන් අපි ගත්තොත් එහෙම අකුසල් සිත් 12ක් වුණාට විපාක දෙනකොට තියෙන්නේ 7යි. ඒ සම්තීරණ සිතක් එනවනේ එතන. අපි චක්කු විඥාන ඒ ආදී වශයෙන් විඥාන සිත් 5යි. අතරින් මේ සම්තීරණ සිත එනවා විපාක දෙන්නේ. එතකොට මෙන්න මේ කියන අර අකුසල කියන උපේක්ඛා සහගත සම්තිරණය තමයි විපාක දෙන්නේ. කියන්නේ ඒක මෙහෙම කියමුකෝ අපි. යම් කිසි අකුසලයක් කරනවා. අකුසලයක් කරන අකුසල සිතක් එප. අපි දුන්න ලෝභ සහගත අකුසලයකට යන්කෝ. ලෝභ අද පරිසරයේ දාඩිය දාන වැඩි. මේ ගහක් කොලක් අහිල්ලෙන්නේ. එතකොට ඔන්න හොඳට අහගන්න මේ ටික හොඳ. මේ අදින් පස්සේ මේ කොටස ආයි කතා කරන්නේත් නැහැ. ඒක නිසා හොඳට අවධානය යොමු කරන්න. අපි දැන් අකුසලයක් කරනවා. ලෝභ සහගත අකුසලයක් කරා කිය. හොරකම. ප්‍රාණඝාතයෙන් මොකක් හරි. ලෝභයෙන් කරන එක. එතකොට එනවනේ අතන අර ලෝභ සහගත අවස්ථාවේ ඇතිවෙන අකුසල සිතක් එනවනේ. ඒ අකුසල සිතේ බලවත්ම අකුසලයේ ගන්න අපි අසංකාරික නේ. සංකාරික අකුසලයේ. ඒ කියන්නේ අපි එතන ගත්තොත් ditthිගත මේ සම්ප්‍රයුක්ත. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටියත් එක්ක එන අසංකාරික සිත. සෝමනස්ස සාගත කියලාත් ගමුකෝ. පළවෙනි මේක. අන්න ඒ සිතින් යම් කර්මයක් කළාම ඒක තමයි එයාගේ කර්මය. ඒ සිතත් එක්ක උපදින චේතනාව තමයි කර්මය. ඒතර ඒ කර්මයක් හැටියට රැස් කරන එකම සිත විපාක දෙනකොට හත් ආකාරයකින් විපාක දෙනවා. ඒ කර්මය ඇතුලේ තියෙනවා චක්කු විඥාන, සෝත විඥාන කියන මතු පහළ වීම පිණිස චක්කු සෝත ගාන ජීවහා කාය මන නැහැ. මන තමයි අර සංතීර්ණ සම්පටිච්ඡන දෙකට බෙදෙන්නේ. මන කියන එක. ඒකෙදිත් අර සම්පටිච්ඡන්න මේ මොකද්ද මේ කුසල විපාකයේදී සම්පටිච්ඡන උපේක්ඛා සහගතත් වෙනවනේ. සෝමනස් උපේක්ඛා දෙකම. ඒතර මම මේ කියන්නේ දැන් තේරුම් ගන්න මෙහෙම මොකක් හරි අකුසල් සිතක් උපදව ගත්තාම
විපාක දෙන්නේ ඒ අකුසල් සිත නෙවෙයි. ඒක නෙවෙයි. ඒකට අනුරූප විපාක සිත. දැන් අපි කියවනේ විපාක සිත් වෙනම අකුසලයට නම් අකුසල විපාක සිත් 7ක්, අහේතුක අකුසල විපාක සිත් 7ක්. අන්න ඒ 7 ඇතුලේ තියෙනවා මේ උපේක්ඛාසගත සම්තීරණ සිත කියලා එකක්. අන්න ඒක තමයි විපාක දෙන්නේ. කියන්නේ ප්‍රතිසන්දි දෙන්නේ. අර 12 අකුසලයන්ගෙන් උද්දච්චය ඇරුණාම අනිත් 11ෙම විපාක සිත් 7 බැගින් තියෙනවා. ඒ විපාක සිත් 7 බැගින් තිබුණාට ප්‍රතිසන්දි දෙන්නේ අතනාර සම්තීරණ සිත විතරයි. දැන් ඔයගොල්ලෝ ඒක හොඳට පැහැදිලි කරගන්න ඕනේ. අපි යම් කර්මයක් කරපු ගමන්ම ඒ කර්මයට අනුරූප විපාක සිත් 7ක් සකස් වෙනවා මතු විපාක දීම සඳහා. ඒක අර කරපු කර්මය කරන වෙලාවේ සකස් වෙච්ච සිතේ නෑ. නමුත් එම සිත නිසා විපාක දෙනකොට අර සම්තීරණ සිතෙන් ප්‍රතිසන්දි ලැබලා චක්කුසෝත ගාන ජීවහා කායම කියන අනිත් පහ නිකම්ම යාට විපාක හැටියට ලැබෙනවා. ඒක තමයි මෙතන මේ කියන්නේ. එතකොට මේ බලන්නකො උද්දච්ච චිත්තය ප්‍රතිසන්දි විපාක නොදෙන්නේ ඒ ප්‍රතිසන්දි දායක ශක්තිය නැති බැරි. දැන් උද්දච්ච සිත ප්‍රතිසන්දි නොදෙන්නේ ඒ සිත් ගැන කතා කරද්දී මෝහ මූලික සිත් දෙක ගැන කතා කරනකොට එතන පැහැදිලි කරලා ඇති. අපහු බලන්න ඒවා. මෝහය බලවත්ව යෙදුනහම මෝහය අධි බලවත්ව යෙදුනහම දැන් උද්දච්ච කියන්නේ විසිරෙන ස්වභාවය. සිතේ විසිරී. ඒ සිතේ විසිරෙන ස්වභාවයත් එක්ක මේ අරමුණක සිත පිහිටන්නේ. අරමුණේ රැඳිලා තියෙන්නේ. ඒක මේ අකුසල විපාකයක් වුණාට අතිශය දුර්වල අකුසල විපාකයක්. තාම දුර්වලයි. මේ අකුසල කර්මයක් කියන දුර්වලම කර්මයක්. ඒක නිසා එතන අර මේ උපේක්ඛාසගත සම්තීරණ සිත එන්නේ නැහැ. කියන්නේ ප්‍රතිසන්දි සිත එන්නේ නැහැ. එන්නේ නැත්තේ ඇයි? එයා ඒ විසිරුණු සිතක් නිසා ඒ අරමුණේ පවතින්නේ නැහැ. අරමුණේ මුලා වෙලා විසිරෙනවා. දැන් අරමුණේ මුලා වීමනේ මෝහ මූලික සිද්දකේ ස්වභාවය. අරමුණේ මුලා වෙනවා. ඒ මුලා වෙලා උද්දච්ච සිතේ වෙන එක තමයි විසිරෙන්නේ. පවතින්නේ. නමුත් අකුසලයේ වෙලා. හැබැයි අරමුණේ සිත පවතින්නේ නැහැ. අරමුණේ සිත පවතින්නේ නැති වුනහම එම සිත විපාක දෙනකොට ප්‍රතිසන්දි විපාකයක් දෙන්නේ නැහැ. ඇයි එතන උපේක්ඛා සාගත සම්තීරණේ ගිලිහෙන. ඒක නැති වෙන. ඒක කලින්ම පැහැදිලි කරලා ඇති. ඒ කොළවල ඔක්කොම ලියලා දීලා ඇති. දැන් ඒව මතක් කරගන්න ටික ටික. ඊට පස්සේ ඒ උද්ධච්ච චිත්තය සමග 12 අකුසල්ම කාම ලෝක රූප ලෝක යන සියලු තැන්හි සුදුසු පරිදි ප්‍රවෘත්ති විපාක දෙන්නේ. දැන් කාම ලෝක රූප ලෝක කියන මෙතන අපි දැන් කාම ලෝක වල කොහොමද විපාක දෙන්න බව දන්නවනේ. ඒතර රූප ලෝක වල කොහොමද විපාක දෙන්නේ කියන එකේදී සඳහන් කරන්නේ මෙහෙමයි. දැන් රූප ලෝක වලත් මේ කියන්නේ රූපාවචර ධාන වලින් උපදින බ්‍රහ්මයින්ට චක්කු විඥානය, සෝත විඥානයයි හට ගන්නවා. ඒතකොට දැන් ඒ චක්කු විඥානය, සෝත විඥානය කියන්නේ කර්ම නෙමෙයි නේවා විපාක. එතකොට දැන් ධාන කුසලලාභී ධානයකින් එතන ඉපදුනහම ඒ ධානලාභියාට දැන් ධානලාභියාගේ හිතේ නැත්තම් මේ බ්‍රහ්මේකුගේ හිතේ තරහව ඇති වෙන්නේ නැහැ. ආසාව ඇති වෙන්නේ නැහැ. හැබැයි සඳහන් කරලා තියෙනවා මේ බ්‍රහ්මයන්ට දැන් බ්‍රහ්මයන්ට මනුස්ස ලෝකේ බලතැන්. දිව්‍ය ලෝක බලතැන්. එහෙම බලනකොට ඒ අසෝබන රූප දකිද්දී එතන අර විපාක දෙන්න යාට මෙන්න මේ කියපු අකුසල සහගත මේ චක්කු විඥාන සෝත විඥාන పూర్වෙන් කරපු මොකද බ්‍රහ්ම ධාන බලයෙන් බ්‍රහ්මේක් වෙලා ඉපදුනාට බ්‍රහ්මයාට පුළුවන් කමක් නැහැ අපේ තුමෝ බ්‍රහ්මේක් මනුස්ස ලෝකෙ දිහා බලනවා කියලා එහෙ බ්‍රහ්මයා බලනවා මනුස්ස ලෝකෙ දිහා දැන් මනුස්ස ලෝකෙ ඉෂ්ට රූපක් තියෙනවා අනිෂ්ට රූපක් තියෙනවා නමුත් බ්‍රහ්මයාට බෑ
ඉෂ්ට රූප විතරක් බලන්න අනිෂ්ට රූප නොබලන්න. මොකද චක්කු විඥාන පහළ වෙන්නේ අරමුණත් එක්ක. එතකොට ඒ මොහොතේ ඇති වෙන විඥාණය పూర్ව අකුසලයකට අනුගාමීව හට ගන්නවා කියලා තමයි තියෙන්නේ. එයාට ධාන සිතින් ප්‍රතිසන්දිය විතරනේ දුන්නේ. ප්‍රවෘත්ති විපාක හැටියට එන්නේ අනිත් කර්ම. අපි ගත්තොත් අරූපාවචර ලෝක වලට ඒ ප්‍රශ්නේ නැහැ. යාලට ප්‍රවෘත්ති විපාකයක් නැහැ. ඒ ප්‍රවෘත්ති විපාකය ධානයේම විපාකය. මොකද රූපාවචර බ්‍රහ්මීත චක්ක විඥාන සෝත විඥාන පහළ වෙන්නේ. අපි දැන් ඒගොල්ලන්ට මේ කටුක ශබ්දයක් ඇහෙනවා. අහන්න උනා කියලා හිතමු. දැන් බ්‍රහ්මයේ මනුස්ස ලෝකෙට එනවා. ඒතර බ්‍රහ්මයා කැමති බණ අහන්න. හැබැයි නීරස ගෝසාවකට එයාට ඇහුම්කන් දෙන්න උනා කියමු. ඒ වෙලාවට එයාගේ පහළ වෙන විඥාන పూర్ව අකුසල විපාක. పూర్ව අකුසල විපාක. ඒගොල්ලන්ගේ වෙනස ඒ නමුත් ඒගොල්ලෝ ආපහු තරහෙන් දේශෙන් කෝපෙන් ඒකට මේ ගැටෙන්නේ නැහැ. ඇහෙනෝ විතරයි. නමුත් ඇහෙන්න උනානේ. ඇහෙන්න උනේ විඥාන ධාතුව පහළ වෙන නිසානේ. එතකොට මේ විඥාන ධාතුව පහළ වෙනකොට ඒ සෑම විඥාන සිතක්ම අර මේ අකුසල විඥාන සිත් ඇටියට සඳහන් කරනවා. ඉතින් කුසල අකුසල දෙකම බ්‍රහ්මයට විපාක දෙනවා. මේ මොකද චක්කු විඥාන සෝත විඥාන තියෙනවා. අනිත් විඥාන නැහැ. ගාහන විඥාන නැහැ, දිවහා විඥාන නැහැ, කාය විඥාන නැහැ. ඒව නැහැ. ඒක නිසා අර සෝත මේ චක්කු සෝත දෙක තියෙනවා. ඒක තමයි මෙතන කිව්වේ. ඊළඟට මේ ප්‍රවෘත්ති විපාක නම් දැන් මම නැවතත් ඕගොල්ලන්ට මතක් කරන්නේ මේ නිතර සිහියේම හොඳ සිහියේ කල්පනාවෙන් තියාගන්න. දැන් අපි කරපු කුසලය හෝ අකුසලය ඒ කරපු සිත නෙවෙයි ප්‍රතිසන්දි දෙන්නේ, ඒක විපාක සිත. ඒක නිතර මතක තියාගන්න. ඒතර විපාක සිත් කාණ්ඩෙදි බලන්න. මේ ප්‍රවෘත්ති විපාක නම් අකුසල විපාක සිත් 7 බව දත යුතුයි. අකුසල විපාක සිත් 7 මතකයිනේ. ඒ කියන්නේ අර විඥාන 5යි සම්තීරණ සම්පටිච්ඡන්න 2යි. එහෙම තමයි තියෙන්නේ. සතර පායෙහි වේවා, සප්තකාම ස්වර්ගයේ වේවා, රූප ලෝකයේ වේවා, අනිෂ්ඨාරම්මණයෙන් උපදින චක්ක විඥානාදී අකුසල්මයි. අන්න දැක්කද? අපාය වේවා, මනුෂ්‍ය ලෝකේ වේවා, රූප ලෝකේ කොහේ හරි වේවා, අනිෂ්ඨාරම්මණයෙන් උපදින විඥාන ඔක්කොම අකුසල විපාක හැටියට තමයි සැලකන්නේ. ඒ විඥානයක් උපදිනවා. මේ විඥානයේ හට ගැනීම කර්මය නෙවෙයි. ඒක పూర్ව කර්මයක විපාකය. එතකොට ඒ කියන්නේ අපිට කොච්චර විපාක ඉතිරි වෙලා තියෙනවද බලන්නකො. දැන් ඒ කරන ලද හැම කර්මයකටම සෑම කුසල අකුසල චේතනාවකටම ওই විපාක අකුසල නම් 7යි කුසල නම් 8යි. මේ එහෙම සකස් වෙලා තියෙනවා. ඒවා විපාක දෙන්න තියෙනවා. ඊගාවට කාමාවචර කුසල 8ට විපාක 16කි. කාමාවචර මේ දැන් කුසල් පැත්ත හොඳ විපාක 16කි. ඒ 16 වෙන්නේ ඔයගලන්ට මතක ඇති කාමාවචර කුසල් ගැන කතා කරද්දී කාමාවචර කුසල මේ අහේතුක විපාක සිත් 8ක් තියෙනවනේ. ඒ කියන්නේ උපේක්ඛා සහගත චක්කු විඥාන, සෝත විඥාන, දිවහා විඥාන, ගාහන විඥාන, සුඛ සහගත කාය විඥාන. ඊට පස්සේ උපේක්ඛා සහගත සම්තීරණ, ඊට පස්සේ මේ උපේක්ඛා සහගත සම්පටිච්ඡන්න, සෝමනස්ස සහගත සම්පටිච්ඡන්න. 8ක් තියෙනවා. මොකක් හරි කුසල අපි එක සිතක් ගමු. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික කුසල් සිත පළවෙනි එක. ඒකට අනුරූප අහේතුක විපාක සිත් 8ක් තියෙනවා. ඒ වගේම ආපහු එම ක්‍රමයෙන්ම එම සිත් 8ම නැවත සහේතුක විපාක සිත් හැටියට එනවා. එතකොට කුසලයේදී සහේතුක අහේතුක කියන දෙආකාරයෙන්ම විපාක දෙනවා. අකුසලයේදී අහේතුක විතරයි. සහේතුක නැහැ. ඒ නිසා මෙතන විපාක සිත් 8ක් තියෙනවා. මේ 8ට 16ක් තියෙනවා. ඒ 9ක් ප්‍රතිසන්දි වශයෙන්ද 16ම ප්‍රතිපාක වශයෙන්ද ලැබේ. එතකොට ප්‍රතිසන්දි දෙන 9 මොනවද? ප්‍රතිසන්දි දෙන 9 තමයි දැන් අපි සකස් කරන කුසල මේ කුසල
මේ චේතනාට තියෙනවනේ. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත සංකාරික කුසල්සිත එම පටන් අරගෙන උපේක්ඛා සහගත ඥාන වික්‍රේත සංකාරසිත දක්වාට ඒ අටම සහේතුක වෙලා විපාක 8ක් හැටියට පරිවර්තනය වෙනවා. ඊට පස්සේ කොහොමත් යම්කිසි සිතක් එක්ක ලැබෙන අහේතුක විපාක සිත 8ක් තියෙනවානේ. ඒ 8 සම්තිරණ සිත විපාක දෙනවා. එතකොට ඔක්කොම 9. එහෙම තමයි 9. يعني සහේතුක විපාක සිත 8 කුසලයේ සහේතුක විපාක සිත දෙන්න හේතුව තමයි මේ කුසලයට තියෙන කැමැත්ත. කුසල විපාකයට කැමැත්තක් ඇති වෙනවනේ. ඕනෙක් කෙනෙක් අකුසල විපාකයට කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. ඒ අකුසල විපාකයට කැමැත්තක් නැති නිසා කරන ලද කර්මය විපාකයක් හැටියට පරිවර්තනය වෙන්නේ නැහැ. එතන කියන්නේ අර ඡන්ද චිත්ත විරිවිමංශ කියන සතර ඉරිදිපාද වල ඡන්ද කියන ඒක නැහැ. කැමැත්ත නැහැ. ඡන්ද ඒක චෛතසිකයක්. ඡන්ද කියන්නේ චෛතසිකය. ප්‍රකීර්ණ මේ කාණ්ඩයේදී පැහැදිලි කළා මේ ඒ ඡන්ද කියන චෛතසිකය යෙදෙන්නේ අකුසල කර්ම කියන්නේ 12 අකුසල් වලටම යෙදෙන්නේ නැතු වුනහම එම කර්මය විපාකයක් හැටියට ලැබෙන්නේ. නමුත් කුසල් කරනකොට කුසල විපාකයට කැමැත්තක් ඇති වෙනවා. දැන් පව් කරන එක අපාය යන්න කැමැත්තෙන් පව් කරන්නේ නැහැ. මොකක් හරි පවක් කරන කෙනා ඒ පවේ විපාකයේ විඳින්න කැමැත්තකින් පව් කරන්නේ නැහැ. මොකෙක්වත් නැහැ. එහෙම කරන්නේ නැහැ කවුරුක්වත්. දන්නේ නැති කමටද පව් කරන්නේ. විපාක දන්නේ නැති කමටද. නැත්තම් කවුරුවක් පව් කරනවාද? අනේ මේ පාපයෙන් මම මැරිලා අපාය ඒවා කියලා. අනේ මේ පාපයෙන් මම මැරිලා තිරිසනෙක් වේවා. මේ පවෙන් මම මැරිලා පෙරේතෙක් වේවා කියලා කවුරුක්වත් එහෙම හිතන්නේවත් නැහැ නේ හීනකින්වත්. ඒක ඒ ඡන්ද කියන 이르දිපාදේ යෙදෙන්නේ නැහැ. නැත්නම් මේ චෛතසිකේ යෙදෙන්නේ නැහැ. යෙදෙන්නේ නැති වුනහම එම අකුසල කියන්නේ කර්මය සකස් වෙන වෙලාවේ අකුසල් සිත සහේතුකව විපාක දෙන්නේ නැහැ. ඒක පැහැදිලිනේ. සහේතුකව විපාක දෙන්නේ නැහැ. ඒ නිසා ඒ අකුසල කර්ම වල තියෙන්නේ අහේතුක විපාක සිත් 7 විතරයි. හැබැයි කුසල කර්මයේදී කුසලයේ කරන කෙනා ඔය සිත් 8 මොන සිතින් කරත් කුසලයේ විපාකයට කැමැත්තක් ඇති කරගෙන තමයි කරන්නේ. පිනක් කරන කෙනෙක් යහපත් දෙයක් කරන කෙනෙක් එයා ඒ යහපත බලාපොරොත්තු වෙනවා. දැන් මිනිහෙක්ව මරණ කෙනෙක් කවදාකවත් මාවත් මේ විදිහටම මොකෙක් හරි මරාපු ආවේ කියලා මරන්නේ නැහැ. හොරකම් කරන එකෙක් ගිහිල්ලා හොරකම් කරනකොට අනේ මගේවත් තව එකෙක් හොරකම් කරපු දෙන් කියන්නේ නැහැ. ඒක නිසා තමයි අර ඒගොල්ලන්ට අහේතුක මේ සහේතුක විපාක සිත් එන්නේ නැත්තේ. ඒක නිසා. නමුත් හොඳ වැඩ කුසල් යහපත් පින් කරන හැමෝම එයා මේ මෘදු වශයෙන් හරි ඒ කරන පිනේ විපාකයට කැමැත්තක් තියෙනවා. යහපතක් Tamanටත් යහපතක් බලාපොරොත්තු වෙන තමයි හැම කුසලයක්ම කවුරුත් කරන්නේ. එතකොට වෙන්නේ ඒ කරන කුසලයට අනුරූපව සහේතුක විපාකයක් සකස් වෙනවා. හේතු සහිත විපාකයක්. ඒ විපාකේ සකස් වෙන්නේ නැවතේ බඳු කුසල කර්මයක් කරන්න. ඒක දීර්ඝ සංසාර ප්‍රවෘත්තිය තුළ මේ කතාවක් මේ යන්නේ. ඒක නිසා තමයි අපි නැවත හොඳ දේවල් වලට පෙළඹෙන්නේ. අපිට බුදුහාමුදුරුවෝ මුණ ගැහුනේ, අපි බණ අහන්නේ, ධර්ම සාකච්ඡා කරන්නේ සහේතුක මේ ඔක්කොම සහේතුක කුසල විපාක. එතකොට ලුහාමුදුරනේ මේ පොඩි ළමයි මරුගෙනලු දන්නද නොදන්නොත් ඒක අවශ්‍ය දෙනවද ළමයා? නැත්තම් නොදැන කියලා එකක් නැහැ. පවම තමයි. දැන හෝ නොදැන පව නොදැන එක වැඩි. නොදැන ඒක මොහේ බලවත්නේ. එතකොට ඒක අකුසල විපාකේ වැඩි. දැන් පැහැදිලි කරගන්න මේ කියන ඒවා හොඳ. දැන් මේක මේ මට තේරෙන උපරිම හොඳට මම මේ කියන්නේ. ඒ කියන්නේ දැන් අපිට කොහොමද මේ විපාක දෙන්නේ කියන්නේ. එතකොට කුසල කර්ම 8ට විපාක 16ක් යෙදෙන්නේ අහේතුක 8යි සහේතුක 8යි. යෙදෙන්නේ අර සහේතුකට එන්නේ එම කර්මයට ඇති කැමැත්ත නිසා. ඒ කර්මයේ විපාකයට ඇති කැමැත්ත නිසා. කර්මයේ විපාකයට ඇති කැමැත්ත නිසා එබඳුම එම කර්මය හා සමාන විපාකයක් මතු එයාට ලැබෙනවා. එතකොට කුසල කර්මයේ මේ කුසල්
මේ විපාක සිත් එතකොට 16ක්නේ. ඒ 16න් ප්‍රතිසන්දි විපාක දෙන සිත් 9ක් තියෙනවා ඒ නිසා. අර සහේතුක 8යි අහේතුක 8න් සම්තේරණ සිතයි. මේ සම්පටිච්ඡන්න සිතයි. ඒ ටික තමයි විපාක දෙන්නේ. ඒක 9ක්. තමන්ට විපාක දෙනවා. ඊට පස්සේ බලන්නකෝ මෙහෙම ප්‍රවෘත්ති විපාක 16න් 8ක් සහේතුකයි 8ක් අහේතුකයි. සහේතුකට මෙහි මහා විපාකයේ දැක්වෙන්නේ ප්‍රතිසන්දි විපාක වශයෙන් ලැබෙන 9ද ප්‍රවෘත්ති විපාක වශයෙන් ලැබෙන 8ද සත්කාම ස්වර්ගෙහිමුත් අපාය හෝ බ්‍රහ්ම ලෝකෙහි නොලැබෙන බවද ප්‍රවෘත්ති වශයෙන් ලැබෙන අහේතුක විපාකට සත්කාම ස්වර්ගයෙන් සතර අපාය හා රූපාවචරන්හි ලැබෙන බව දතියි. ඒ කියන්නේ මේ එතන අර සහේතුක සිත් තමයි කාම ලෝකේ විපාක දෙන්නේ වෙන තැන්වල කියන්නේ සහේතුක කුසල විපාක සප්තකාම ස්වර්ගයේ පමණමයි. ඒවා නිරේවත් බ්‍රහ්ම ලෝකවලවත් විපාක දෙන්නේ නැහැ. හැබැයි අහේතුක කුසල විපාක සිත් නිරයේ කියන්නේ හතර අපායේ බ්‍රහ්ම ලෝකවල විපාක දෙන්න පුළුවන්. හතර අපාය විපාක දෙන එක ගැන කතාවක් නැහැ. කොහොමත් ඒක වෙන්න පුළුවන්නේ. බ්‍රහ්ම ලෝකවල වෙන්නේ කොහොමද? අර විදිහටම තමයි. බ්‍රහ්ම රාජයේ කාම ලෝක දෙස බැලුවොත් කාම ලෝකවල තියෙන ඉෂ්ඨාරම්භන දකින්නකොට ඇති වෙන එතන ඉෂ්ඨාරම්භනේ නිසා උපදින්නේ යාට මේ සෝමනස්ස සාගත කියන්නේ මේ චක්කු විඥාන ආදිය සෝර්ත විඥාන ආදිය ඉෂ්ඨාරම්භණයක තමයි උපදින්නේ. එතකොට එතකොට විපාක දෙන්නේ කුසල විපාක. කුසල විපාක උපේක්ඛා සාගත චක්කු විඥාන උපේක්ඛා සාගත ඒම තමයි විපාක දෙන්නේ. ඊට පස්සේ ඉතිරි ටික බලන්න. කවර සත්‍යයකට හෝ ඉෂ්ඨාරම්භණයෙන් ලැබෙන චක්කු විඥානාදී කුසල විපාකයෝය. කියන්නේ කොයි සතාට හැම සත්‍යයකටම කුමන හෝ විඥානයක් පහළ වෙනවාද ඒ හැම විඥානයක්ම పూర్ව කුසල හෝ අකුසල විපාක. ඒක මතක තියාගන්න. ඒ එසේමයි. නිරේවාසීන්ට මහ මොගලන් ස්තරාදීන් දැකීම වශයෙන්ද නාගසුපරණාදීන්ට මහා සම්පත් ලැබීම වශයෙන්ද හස්තිසුනකාදීන්ට ප්‍රිය භෝජනාදී ලැබීම වශයෙන්ද උපදින චක්කු විඥානාදී කුසල විපාකයි. ඒකේ පැහැදිලි කරගන්නකො දැන් නිරේ නිරසත්තු නිරාදුක් විඳින්මින් ඉන්නකොට පහළ වෙන්නෙම දුක්ඛ සාගත විඥානනේ. කියන්නේ මේ අකුසල සාගත අකුසල විපාක විඥානනේ. අහේතුක අකුසල විපාක. අහේතුක අකුසල විපාක විඥාන තමයි චක්කුසෝත ගාන ඔය පහම නිරසතුන්ට එනවා. එහෙම වෙලාවක මුගලන් මහරහතන් වහන්සේට විතරයි නිරේට වඩින්න පුළුවන් හැකියාවක් තිබුණේ. වෙන කාටවත් බෑ. වෙන අය ගියොත් එහෙම ආයි ඉතුරු වෙන්නේ නැහැ මොකද. මුගලන් මහරහතන් වහන්සේගේ අදීර්ඝ බලයෙන් මුගලන් මහරහතන්ට පුළුවන් ගිනිදැස් සිසිල් කරමින් උන්වහන්සේට වැඩේ ඉන්න. ඒකින්ද උන්වහන්සේ විතරයි නිරේට වැඩි. ප්‍රകൃතිය. ඒ ගියපු වෙලාවල් වල ඒ නිරේ තතු දැකලා ඇවිල්ලා කරපුවා තමයි ওই තියෙන പ്രേත වස්තු. විමාන වස්තු වල. එතනදී නිරසතුන් මුගලන් මහරහතන් වහන්සේව දකින්නකොට ඒ දර්ශනය ප්‍රිය දර්ශනයක් නේ. නිරසතුන්ට උනා. අන්නේ වෙලාවට නිරසතුන්ට පහළ වෙන්නේ අර කුසල විපාක චක්කු විඥාන සෝත විඥාන. සෝත විඥාන නැහැ කියමු බණ කියන්නේ නැහනේ. දකින්නකොට ඇති වෙන චක්කු විඥාන කුසල විපාක අහේතුක චක්කු විඥාන. කුසල විපාක. මොකාකාරී පිනක්ින්ද තමයි මුගලන් මහරහතන් දකින්න ලැබෙන අර දුක් ගොන්නක් විඳින්මින් ඉන්න අතරේ. ඊගාවට සඳහන් කරනවා නාගසුපරණාදීන්ට මහා සම්පත් ලැබී. කියන්නේ නාග මේ ඔය නාග ලෝකයේ සුපර්ණ ඔක්කොම මේ මොහොදු අභ්‍යන්තරයේ ඉන්නවා කියලා. ඉතින් ඒගොල්ලන්ට මොනවා හරි වටිනා සම්පත්තියක් ලැබුණාම ඒකත් ඒ කුසල විපාක කියලා කියනවා. ඊළඟට හස්ති සුනකාදීන්ට ප්‍රිය භෝජන ලැබේ. කියන්නේ ගෙවල් වල හදන බල්ලොන්ට අලින්ට උදර කන්න බොන්න දෙනවනේ. ඒකත් ඒගොල්ලන්ට අර පෙර කුසල කර්මවල අහේතුක විපාක සිත්. ඒ කියන්නේ ඒ ඇති වෙන හැම විඥානයක්ම මේ කුසල විපාක. ඒ කොහොම කුසල විපාක. දැන් ඕගොල්ලන්ට මම තවත් පැහැදිලි වෙන්න මෙහෙම කියන්නම්කෝ දැන් විපාකසිත කොහොමද ඉන්නේ කියලා. දැන් අපි මොකක් හරි දකිද්දිම මේ හිත ඒක දැනගන්නවනේ.
ඒ දැනගන්න අවස්ථාව තමයි ඒ දැනීම තමයි විඥානය කියන්නේ. එතකොට ඇහෙට රූපයක් පේනකොට ඒ පිළිබඳ ඇති වෙන දැනීම චක්කු විඥානය. එතකොට චක්කු විඥානය මේ අපි කැමතුනත් අකමැතුනත් රූපේ පේනවා නම් ඇති වෙනවනේ. පේන රූපේ අප්‍රිය එකක් නම් එතන ඇති වෙන විඥානය අර අකුසලයක් නිසා ඇති වෙන විඥානය. ප්‍රිය දෙයක් නම් කැමති එකක් නම් ලස්සන එකක් නම් අර කරපු කුසලයක විපාක විඥානය. මොකක්hari කරපු කුසල කර්මයක මේ කර්ම ගබඩාවක් නේ තියෙන්නේ. ඒ කර්ම ගබඩාව ඇතුලේ විපාක සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඒක තමයි ඒ තියෙන්නේ. ඊට පස්සේ බලන්න ඊට පස්සේ මෙහෙම තියෙනවා ඕන්නේ උපදවාලු අකුසල කර්ම ඉෂ්ට විපාක දීමේ අසමර්ථ බැවිනි. අකුසලයන්ට ඉෂ්ට සුඛ විපාක නැත්තේ රූපේ බ්‍රහ්මයන්ට ඉෂ්ට රූප ශබ්ද ලැබේ. ඒයින් උපදින චක්කු විඥාන සෝත විඥාන සම්පරිච්ඡන සම්තිරණ කාමාවචර කුසල විපාකයි. රූපාවචර කර්මයන්ට රූපාවචර විපාක මුත් චක්කු විඥාන අන්නේ භූමික විපාකයන්ගේ සම්භවයක් නැහැ. දැන් ඕගොල්ලෝ මේ මෙතෙක් වෙලා කතා කරපු ටිකෙන් පැහැදිලි කරගන්න ඕන කාරණාව තමයි අපි මනුස්ස ලෝකේ කරන කර්ම විපාක දෙනකොට විපාක දෙන්නේ මනුස්ස ලෝකෙම විතරක් නෙවෙයි. ඒවා දිව්‍ය ලෝකවල, බ්‍රහ්ම ලෝකවල, තිරිසන් ආදී අපායවල. සමහර වෙලාවට සුගතියේ විපාක දෙන්න ඕන කුසල කර්මනේ. නමුත් අකුසල විපාක පහළ වෙන්නත් පුළුවන්. දුගතියේ විපාක දෙන්න ඕනේ අකුසල විපාකනේ. හැබැයි කුසල විපාකත් එන්න පුළුවන්. ඒක තමයි මේකෙන් පැහැදිලි කරගන්නේ. ඔන්න ඊළඟට බලන්න සිත් කොහමද මේ වෙන්නේ කියලා. ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල් දැන් මතකනේ ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල් කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ කියන හේතු කුසල හේතු තුනම තියෙන නැත්නම් අකුසල මූල තුනම යටපත් වෙච්ච සිත්. ඒවට ත්‍රි හේතුක ප්‍රතිසන්දිදී ප්‍රවෘත්ති වශයෙන් 12 විපාකම දෙන්නේය. මොන විස්තරේ බලන්න. ත්‍රි හේතුක කුසල නම් ඥාන සංප්‍රයුක්ත 4යි. දැන් මතකනේ මහා කුසලලට ඥාන සංප්‍රයුක්ත 4ක් තිබ්බා. අන්න ඒ 4 තමයි ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කියලා කියන්නේ. කර්මඵල දැන අදහා කලේ නම් ඥාන සංප්‍රයුක්තයි. ඒ උත්කෘෂ්ඨය ඕමකයේ දීවි දෙවි. මතක තියාගන්න දැන් ඒ ත්‍රි හේතුක කුසලය මේ උත්කෘෂ්ඨ ඕමක කියලා දෙආකාරයකින් එනවා. එන්නේ ඥාන සංප්‍රයුක්තයේට මුලින් හාගේ ඥාන සංප්‍රයුක්තයේම පිරිවරණ ලද්දේ හේවත් මුංචන චේතනාවසේම පූර්වාපර චේතනාද ඥාන සංප්‍රයුක්ත වෙනනම් උත්කෘෂ්ඨයි. අන්න කුසලයක් උත්කෘෂ්ඨ වෙන විදිය. අපි අර ඊයේ කිව්වේ දාන ආදී පින්කම් කරනකොට పూర్ව චේතනා, මුංචන චේතනා, අපර චේතනා. අන්නේ චේතනා තුන් අවස්ථාවෙහිම ඥාන සංප්‍රයුක්ත නම් හැම සිතක්ම ඒ කර්මය උත්කෘෂ්ඨයි. ඒ කර්මය උත්කෘෂ්ඨයි. තවද යම් ඥාන සංප්‍රයුක්ත කුසලයක් නීවරණයන්ගෙන් හෝ අත්ත්ුක්ඛංශනයන්ගෙන් කෙලිටව කින්නව සුද්ධව කරන ලද්දේ එයත් උත්කෘෂ්ඨයි. ත්‍රි හේතුක ප්‍රතිසන්දින ඥාන සංප්‍රයුක්ත විපාක 4යි. මේ එක කර්මයේ එකම ප්‍රතිසන්දියෙන් දෙන බව දත යුතුයි. එක කර්මයකට ප්‍රතිසන්දි දෙකක් හෝ කීපයක් නොලැබේ. ඒවා ඔයගොල්ලන්ට කියලා දීලා තියෙන නිසා පැහැදිලි කරන්න දෙන්නේ නැහැ. එක කර්මයකට ප්‍රවෘත්ති විපාක නම් 10000 જાතියෙහිද ලැබෙන්නේය. ප්‍රවෘත්ති වශයෙන් දෙන 12 විපාක නම් සහේතුක අහේතුක කාමාවචර විපාක 16යි. ඒ ඉෂ්ඨාරම්මණයන්හි චක්කු විඥානාදිය තදාලම්බනයි. අනිෂ්ඨාරම්මනේ සම්තිරණ සෝමනස්ස සාගත වේ. දැන් ඔතන ඔන්න ඊළඟට කතා කරනවා ඕමක අවස්ථාව. දැන් අර උත්කෘෂ්ඨයි කියලා කියන්නේ ඥාන සංප්‍රයුක්ත අවස්ථාවට. අර විස්තර මම වැඩිපුර දාලා තියෙනවා ඒක තේරුම් ගන්න. ඒ කියන්නේ කුසලයක් උත්කෘෂ්ඨ කරගන්න නම් මුල මැද අග තුන් තැනේම ත්‍රි හේතුක ඥාන සංප්‍රයුක්ත සිත්ම ඇති කරගන්න ඕනේ. ඒක තමයි කියන්නේ. ත්‍රි හේතුක ඕමකය හා ද්වි හේතුක උත්කෘෂ්ඨේ ද්වි හේතුක ප්‍රතිසන්දිදී ප්‍රවෘත්ති සමයෙහි ඥාන සංප්‍රයුක්තය හැර සෙසු 12 විපාක දෙන්නේය. එතකොට බලන්නකෝ යම් ත්‍රි හේතුක කුසලයක් මුලින් අගින් එබඳුවම කුසල චිත්තයන් විසින් නොපිරවරණ ලද්දේ නම් මෙවත් ත්‍රි හේතුක කුසලයක් කොට පසුවේ සැලකීමෙන් මම නිෂ්ඵල දෙයක් කෙරෙමේ අනාදී විපිරිසර විනිනම් ඒ ත්‍රි හේතුක ඕමක වේ. අන්න දැක්කා.
ඒ කියන්නේ ඥාන සම්ප්‍රයුක්ත කුසල්සිත ඥාන සම්ප්‍රයුක්තයි. දන්නවා කර්මඵල ඔය දන්නවා. හැබැයි පස්සේ කනගාටු වෙන උනොත්. ඒ කියන්නේ මුලින් හරි මැදින් හරි අගින් හරි කොතනකින් හරි ඒක දුර්වල වුණොත් ඒක ඕමක කුසලයක්. හැබැයි ත්‍රි හේතුකයි. ත්‍රි හේතුකයි කියන්නේ ලෝභයත් යටපත් කරගෙන, ද්වේෂයත් යටපත් කරගෙන, මෝහයත් යටපත් කරගෙන තමයි කර්මය සකස් කරමින් ඉන්නේ. හැබැයි ඒ ඉන්න අතරේ අර වගේ මේ අපරාධ මම වැඩක් නැති දෙයක් කළාය කියලා පස්සේ මේ වුණොත් ඔන්න ඒක ඕමකයි කියලා කියනවා. ඊට පස්සේ නීවරණයන්ගෝ අත්ෝකාංශනාදයෙන් කිලිටෝ ත්‍රි හේතුකේද ත්‍රි හේතුක ඕමකයි. ඊළඟට කියනවා ද්වි හේතුක නම් ඥාන විප්‍රයුක්ත හතර. පූර්වාපර ද්වි හේතුකයන්ගේ පිරිවරණ ලද්දේ ද්වි හේතුක උත්කෘෂ්ටයි. ද්වි හේතුක මෙතන ද්වි හේතුක කියන්නේ මේ අපි කුසල් පැත්තෙන් ගත්තොත් ලෝභයයි ද්වේෂයයි දෙකම යටපත් කරගෙන හැබැයි මෝහය තියෙන. මෝහසාගතයි. කවුරු හරි කරන නිසා කරනවා. නැත්තම් මොකක් හරි පුද්ගලික දෙයක් උමනාවක් නිසා කරද මෝහසාගතයි. හැබැයි ද්වේෂයයි ලෝභයයි යටපත් කරගත්තාම ඒක ද්වි හේතුකයි. එතන ද්වි හේතුක වෙන්නේ එහෙම. ඊට පස්සේ කියනවා ඒහින් ත්‍රි හේතුක ප්‍රතිසන්දි දීමේ අසමර්ථයි ඥාන සහගත බැවින් අහේතුක ප්‍රතිසන්දි නොදෙන්නේය. ප්‍රවෘත්ති සමෙහි ලැබෙන 12 විපාක නම් ඥාන විප්‍රයුක්ත 4 සහ හේතුක විපාක 8යි. තදාලම්බන වශයෙන්ද චක්කු විඥාන ආදී වශයෙන් ලැබේ. අනිෂ්ඨාරම්මණයෙහි සම්තීරණය සෝමනස්සයි. සම්තීරණ අපි කතා කරන්නේ සම්තීරණේ විපාක සිත්වල සම්තීරණේ කුසල පැත්තෙන් සෝමනස්ස සාධිත වෙනවා. දැන් මේ කතා කරමින් යන්නේ 8ක් වූ කුසල් සිත් සහ 12ක් වූ අකුසල් සිත් විපාක දෙන සහ ප්‍රවෘත්ති වශයෙන් පවතින ආකාරය ගැන. කොට මෙතන තව තොරතුරු අඩුයි. ඒ තොරතුරු ඕගොල්ලෝ මේ තේරෙන්නේ නැති තැන් තියෙනවා නම් පරණ කඩදාසි ගත්තාම ඒ ටික ගැලපෙනවා. ඒ ගලපලා මේ සාරාංශයක් මේ අද කරන්නේ. ඊළඟට බලන්න තවත් සිත් වර්ගයක් තමයි ද්වි හේතුක ඕමක කුසලය. දැන් එහෙම කියනකොටම දැන් තේරෙන්න ඕනේ ටක් ගන්න. ද්වි හේතුකයි කියන්නේ මේ එතකොට ඒකේ ලෝභයයි ද්වේෂයයි යටපත් වෙලා මෝහය තියෙනවා. ද්වි හේතුකයි. ඕමක කුසලය අහේතුක ප්‍රතිසන්දියම දෙන්නේය. අන්න. ඒ ඉබඳු කුසල් ප්‍රතිසන්දි දෙන්නේ අහේතුකව. ප්‍රවෘත්ති සමයේද අහේතුක විපාකම් බදවන්නේ. එතකොට දැන් ඔයගොල්ලෝ මෙතන ඊළඟට මතක තියාගන්න. ද්වි හේතුක ඕමක කුසලය අහේතුක ප්‍රතිසන්දි දීලා අහේතුක විපාකම පුදවන. ඇයි ඒක මේ සහේතුක විපාක දෙන්නේ නැහැ. දැන් කුසලයේ තියෙනවනේ සහේතුක විපාක 8ක්. ඒ සහේතුක විපාක 8න් එකක්වත් දෙන්නේ නැහැ. ද්වි හේතුක ඕමක විපාක දෙනකොට ඒ ඔක්කොම දෙන්නේ අර විදිහට අහේතුක ප්‍රතිසන්දියක් සහ හේතුක විපාක ප්‍රවෘත්ති විපාක විතරයි. හේතුව බලන්නකො. ද්වි හේතුකය ඕමක වන්නේ ඉබඳු කුසල කර්මයක් කොට මම නිෂ්ඵල දෙයක් කෙලෙමී යනාදී විපිලිසර වීම. අන්න දැක්කද? දැන් ද්වි හේතුක කුසලය ඕමක වෙන්නේ. ඒ ඕමක කියන ලාමක බාල වෙන්නේ ඒ ගැන පසුතැවෙනකොට. යහපත් පිනක් යහපත් කුසලයක් කරලා පසුතැවෙනකොට ඒ කුසලය බාල වෙනවා. බාල වුණාම ඒක ඕමක කුසලය කියලා තමයි හඳුන්වන්නේ. නීවරණයන්ගෙන් හෝ අත්ුක්කංශනාදී දැන් නීවරණ කියන ඒවා දන්නවනේ. කාමච්ඡන්දාදී නීවරණ පහනෝ කියන්නේ. ඒවා හෝ අත්ුක්කංශනාදී. අත්ුක්කංශන කියන්නේ මේ මම උසස් මුම් පහත් වගේ අර හැඟි. තමයි උසස් කොට ගැනීම. හෝ කිලිටි වීමෙන්ද ද්වි හේතුකය ඕමක වේ. ඊට දෙන ප්‍රතිසන්දිය අහේතුකයි. එනම් උපේක්ඛා සහගත සම්තීරණ කුසල විපාකය. එයින් උපදින්නන් අන්න බලන්න. දැන් ඒකේ තියෙන භයානකකම මේකයි. ද්වි හේතුක කුසලයක් ඕමක වුණොත් විපාක දෙනකොට විපාක දෙන්නේ අහේතුකවනේ. අහේතුකව විපාක දෙනකොට අහේතුක විපාක දැන් මේ පටගාල ඔයගලන්ට තේරෙනවා. අහේතුක විපාක. අහේතුක විපාක නම් එතන හේතු නැහැනේ. දැන් ලෝභය යටපත් වුණා නම් තමයි භෝග සම්පත් හම්බෙන්නේ. ද්වේෂය යටපත් වුණා නම් තමයි රූප සම්පත් හම්බෙන්නේ. මෝහය යටපත් වුණා නම් තමයි ඥාන සම්පත් හම්බෙන්නේ. හැබැයි දැන් මේ කුසලයේ ඕමක කරගෙන විපාකය අහේතුක කරගත්තා. ඒතර විපාකය අහේතුක වෙනකොට මොකද්ද වෙන්නේ? අහේතුක ප්‍රතිසන්දිලාභිය.
මොකක්වත් නැතුව නිපදේ. භෝගත් නැහැ, රූපෙත් නැහැ, ඥානෙත් නැහැ. එහෙම කෙනා මොන જાතිය කෙනෙක්ද කියලා හිතන්න. මේ කියලා තියෙන්නේ ජාත්‍යන් දීන් වන බව දක්වන්නද. ඒ කියන්නේ උපතින් එක්කෝ මොකක් හරි අඩුපාඩුවක් සහිතව ඒගොල්ලෝ ඉපදෙන්නේ.